1974 විතර ඩිසයින් ඇන්ඩ් ආකිටෙක්චර් ලෙක්චරර් කෙනෙක් වෙච්ච එර්නෝ රූබික් මහත්තයාට ඕන වෙනවා එයාගේ ශිෂ්‍යයන්ට ත්‍රිමාන චලන පිළිබඳ අවබෝධය ලබා දෙන්න යම්කිසි උපකරණයක් හදන්න. පස්සේ කාලෙක මේ හදන උපකරණය ලෝකෙ පුරා මිලියන 500කට වඩා යුනිට්ස් ගාණක් විකිණිලක් තියෙනවා. ඇත්තටම මේක අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි අරගෙන තියෙන රූබික් කැට එහෙම නැත්නම් රූබික් කියුබ් එක. හැමෝම දන්න දේ තමයි මේක හදන්න ලොකු බුද්ධියක් ඕනි කියන එක. නෑ. මේ වෙනකොට රූබික්ස් කියුබ් එක හදන්න කැමති ඕනම කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඒකට හේතුව මේ පසල් එක ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙච්ච මිනිස්සු. මෙතඩ්ස් එහෙම නැත්නම් ක්‍රම කිහිපයක්ම මේ විදිහට හොයාගෙන තියෙනවා. සහ ඒ දේවල් අපිට හරි පහසුවෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි අපි මේකට දෙන කැපවීම සහ කාලය මත අපිට යන්න පුළුවන් දුර තීරණය වෙනවා. මිනිසා කියන්නේ කොහොමත් බුද්ධිමය සීමාවක හිරලා යන කැමති සත්වෙක් නෙමෙයි. 1982 වගේ කාලෙක සාමාන්‍ය රූබික්ස් කියුබ් එකක් හදන්න පුළුවන් කාලය විදිහට සටහන් වෙන්නේ තප්පර 20 සහ තප්පර 30 අතර පරාසය. නමුත් මේ වෙනකොට රූබික් කියුබ් එකක් හදන්න පුළුවන් කාලය තප්පර 10කට වඩා අඩු කාලයක් බවට පත් වෙලා තියෙනවා. වැදගත්ම දේ තමයි මේ වෙනකොට WCA එහෙමත් නැත්නම් World Cubing Association එක මගින් පවත්වන official speed cubing competitions අපේ රට ඇතුළේ පැවැත්වෙනවා. ඒ කියන්නේ අපේ රට ඇතුළේ ඉන්න ස්පීඩ් කියුබර්ස්ලට ජාත්‍යන්තරයට යන මේක හොඳ අවස්ථාවක්. හැබැයි මේ වෙලාව වෙනකොට අපේ රට ඇතුළේ ස්පීඩ් කියුබින් කියන ක්‍රීඩාව සම්බන්ධ දැනුම බෙදා ගැනීම සඳහාම වෙන් වෙච්ච මාධ්‍යයක් නැති තරම්. ඉතින් අපි හිතුවා අපි දන්න දැනුම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න පළවෙනි පියවර තියන්න ඕනේ කියලා.